නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චිත්තානුපස්සනා සතිපට්ඨානේ කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. පින්වත් මහණෙනි, මේ ධර්මයේ හැසිරෙනු කැමැති ශ්‍රාවකයා සිත පිළිබඳ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් චිත්තානුපස්සනා භාවනාවෙන් වාසය කරන්නේ කෙසේද? ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. පින්වත් මහණෙනි, මේ ධර්මයේ හැසිරෙනු කැමැති ශ්‍රාවකයා රාග සහිත සිතක් හෝ හටගන්නේ නම් රාග සහිත සිතක් හටගන්නා බව හොඳින් තේරුම් ගනේ. විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. විතරාගේ සිතක් හෝ හටගන්නේ නම් විතරාගේ සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනේ. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ද්වේෂ සහිත සිතක් හෝ හටගන්නේ නම් ද්වේෂ සහිත සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනේ. විත දෝසං වා චිත්තං විත දෝසං චිත්තන්ති පජානාති. ද්වේෂයෙන් තොර සිතක් හෝ හටගන්නේ නම් ද්වේෂයෙන් තොර සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනේ. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. මෝහ සහිත සිතක් හෝ හටගන්නේ නම් මෝහ සහිත සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනේ. විත මෝහං වා චිත්තං විත මෝහං චිත්තන්ති පජානාති. මෝහයෙන් තොර සිතක් හෝ හටගන්නේ නම් මෝහයෙන් තොර සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනී. සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති. තමා තුළට හැකිලී පවතින සිතක් හෝ හටගන්නේ නම් තමා තුළට හැකිලී පවතින සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනී. වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. බාහිරට විසිරී පවතින සිතක් හෝ හටගන්නේ නම් බාහිරට විසිරී පවතින සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනේ. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. සිහිනුවන බලවත් පවතින සිතක් හෝ හටගන්නේ නම් සිහිනුවන බලවත් පවතින සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනේ. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සිහිනුවන දුර්වල සිතක් හෝ හටගන්නේ නම් සිහිනුවන දුර්වල සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනී. සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තන්ති පජානාති.
සමාධිය වැඩෙන සිතක් හෝ හටගන්නේ නම් සමාධිය වැඩෙන සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනී. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. බලවත් ලෙස සමාධිය වැඩුණු සිතක් හෝ හටගන්නේ නම් බලවත් ලෙස සමාධිය වැඩුණු සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනී. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. සමාහිත වූ සිතක් හෝ හටගන්නේ නම් සමාහිත සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනී. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිත වූ සිතක් හෝ හටගන්නේ නම් අසමාහිත සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනී. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් හෝ හටගන්නේ නම් කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනී. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් හෝ හටගන්නේ නම් කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් හටගත් බව හොඳින් තේරුම් ගනී. ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මේ ආකාරයෙන් තමාගේ හෝ සිත පිළිබඳ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. අනුන්ගේ හෝ සිත පිළිබඳ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. තමාගේ හෝ අනුන්ගේ හෝ සිත පිළිබඳ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. මේ සියලු සිත් හටගන්නා ආකාරය හෝ අවබෝධයෙන්ම දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. මේ සියලු සිත් නැසී යන ආකාරය හෝ අවබෝධයෙන්ම දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. මේ සියලු සිත් හටගන්නා ආකාරය හෝ නැසී යන ආකාරය හෝ අවබෝධයෙන්ම දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. අත්ති චිත්තන්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහෙරති.
නච කිංචි ලෝකේ උපාදීයති සොලොස් වැදෑරුම් සිතක් හෝ ඇත්තේ යයි කියා ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය එය වනාහි ඔහු හට තවදුරටත් අවබෝධ ඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි ලෝකේ කිසිවක් කිසිම අයුරකින් මාගේ කියා හෝ මම වෙමි කියා හෝ මාගේ ආත්මය කියා හෝ දැඩිව අල්ලා නොගෙන වාසය කරයි ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති ඔය ආකාරයනොත් පින්වත් මහණෙනි මේ ධර්මයේ හැසිරෙනු කැමති ශ්‍රාවකයා මේ සියලු සිත් පිළිබඳ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් චිත්තානුපස්සනා සතිපට්ඨානයෙන් යුතුව වාසය කරන්නේ වෙයි සාදු සාදු සාදු